ඔයාගේත් වයස අවුරුදු 20-25 වෙනකොටම කොණ්ඩේ අඩු වෙලා ඉතාම තුනී කෙස් කලඹක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි හැමෝම කරන්නේ විවිධ වර්ගයේ ෂැම්පූ, කන්ඩිෂනර්, ඔයිල් වර්ග පුළුවන් තරම් අරගෙන ගාන එක. හැබැයි මේකෙන් ඔයාට ස්ථිර විසඳුමක් ලැබිලා තියෙනවද? හිතන්නකෝ ඔයාගේ කොණ්ඩෙත් මල් පෝච්චියක තියෙන මල් පැලයක් වගේ කියලා. ඉතින් ඔයා කොළ වලට කොච්චර වතුර දැම්මත් මුල් වලට හරි පෝෂණයක් ලැබෙන්නේ නැත්නම් පැලේ වර්ධනය වෙන්නේ නැහැ නේද? අපේ හිසකිසුත් ඒ වගේ තමයි. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ඉතාමත් කෙටි කාලයකින් ඔයාගේ කොණ්ඩේ වර්ධන වේගය වැඩි කරන කරුණු 3ක් ගැන කියලා දෙනවා. නැන්දිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකම්. අංක 1 hair invasion එක. ඔයාටත් සාමාන්‍ය විදියට හිසකිස් වලට තෙල් දාලා සම්බාහනය කරලා ප්‍රතිඵල නැති කෙනෙක්ද? එහෙනම් මේක මේ අත්දැක බලන්න. දවසට දෙපාරක් මේ වගේ කොණ්ඩේ ඉස්සරහට දාලා හොඳට මසාජ් කරන්න. ඒක ඔයාට උදේ හැරුණම මම වගේම රැට නිදා ගන්න යන කලිනුත් මිනිත්තු 2-3ක් කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේක මේ විදිහට ඇඳේ මිදන් කරන්නත් පුළුවන්. මේකෙන් ඔයාගේ රුධිර සංසරණය ක්‍රමවත් වෙලා හිසකිස් වර්ධන වේගය වැඩි කරන්න උදව් වෙනවා. ඉතින් ඔයා මේක මේ මාසයක් අත්දැක බලුවොත් ඔයාට පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. අංක 2 ආහාරය. ගොඩක් දෙනෙක් හිතන්නේ නැති වුණාට අපේ රටේ කාන්තාවන්ට තියෙන පෝෂණ වුණතාවයත් හිසකිස් අකලට වැටීමට බලපාන්න පුළුවන්. ඔබේ දිනපතා ආහාර වේලට ප්‍රෝටීන් බහුල බිත්තර මස් මාළු වැනි ආහාරත් ඒ වගේම බීට්රූට් නිවිති වගේ එළවලු වර්ගත් විටමින් C බහුල පළතුරු වර්ගත් එකතු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. අංක 3 මානසික ආතතිය පාලනය. ඉතින් ඔයා ගොඩක් මානසික ආතතියෙන් පෙළෙන කෙනෙක් නම් මම ඉහතින් සඳහන් කළ ක්‍රම දෙකෙන්ම කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා දවස ආරම්භයේදී මෙන්ම අවසානයේදී සංසුන්ව නිින්දට යාම සහ සංසුන්ව අවදි වීම දවස පුරා සැහැල්ලුවෙන් ගත කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඔයා ගොඩක් මානසික ආතතිය ඇති කෙනෙක් නම් ඒ සඳහා සුදුසු ව්‍යායාම වල නිරත වීම සහ වෛද්‍ය උපදෙස් ගැනීමත් වැදගත්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔයාට අධික ලෙස හිසකිස් ගැළපියම් වැනි තත්ත්වයක් දක්නට තියෙනවා නම් අන්තර්ජාලයේ පරිහරණය කරනවට වඩා වෛද්‍ය උපදෙස් පිළිපැදීම තමයි වැදගත් වෙන්නේ. තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න අමතක කරන්න එපා. නැවත මෙවන් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.